තෙරුවන් සරණයි ඔබ සියලු දෙනාටම. අද ලංකාවේ ගොඩක් ප්‍රසිද්ධ කත්නෝරුවේ සිරිධම්ම හිමියන්ගේ මෙතෙක් ජීවිත කතාව තමා මම අද වීඩියෝ එකෙන් අරන් ඇවිත් තියෙන්නේ. ස්වාමින් වහන්සේගේ ගම වෙන්නේ ගල්ගමුවේ කත්නෝරුව කියන වනාලි පවා ඉන්න ඈත දුෂ්කර ගමක්. 1988 ජනවාරි මාසේ 26 වෙනිදා තමා මේ ස්වාමීන් වහන්සේ උපත ලබා තියෙන්නේ. පවුලේ අම්මා තාත්තා සහ වැඩිමල් සහෝදරයෙක් ඉඳලා තියෙනවා. ඒත් අවාසනාවන්ත විදිහට මෑතකදී අපේ හාමුදුරුවන්ගේ වැඩිමහල් සහෝදරයා මිය පරලොව ගොස් තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ පැවිදි දිවියට ඇතුල් වෙන්නේ 2007 මැයි මාසේ 26 වෙනිදා. ඒ කියන්නේ අවුරුදු 9ක් වගේ කුඩා කාලයේදී තමයි පැවිදි දිවියට ඇතුළත් වෙලා තියෙන්නේ. මූලික පාසල වෙලා තියෙන්නේ කුඩා කත්නෝරුව ශ්‍රී සිද්ධාර්ථ විද්‍යාලය. පැවිදි වුණාට පස්සේ සමදාදර පිටිය සිරිපාලිත විද්‍යාතනය කියලා නිකවැරටියේ තියෙන පිරිවෙනක තමයි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. ඊට පස්සේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් මූලික උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධියකුත් හදාරලා තියෙනවා. 2023 සැප්තැම්බර් 27 වෙනිදා පරිවේනාධිපතිවරයෙක් විදිහට පළමු පත්වීම ලබාගෙන තියෙනවා. මේ ස්වාමීන් වහන්සේගේ වැඩිමල් සහෝදරයා තමා මුලින්ම මේ ස්වාමීන් වහන්සේට රූපවාහිනියක ධර්මදේශනයක් කරන්න ඉඩ ප්‍රස්තාව සලසා දීලා තියෙන්නේ. ඒ දේශනාවලින් පස්සේ අපේ හාමුදුරුවන්ට ලෝකයේ විවිධ රටවල් වලින් ගොඩක් ධර්මදේශනා සඳහා ආරාධනා ලැබිලා තියෙනවා. අපේ හාමුදුරුවෝ 2027 මාර්තු වෙනකන් දැනටමත් ධර්මදේශනා සඳහා දින සියල්ලම වෙන් කර අවසන්. මේ හාමුදුරුවෝ 1 ශ්‍රේණියේ ඉඳන් 13 ශ්‍රේණියට වෙනකන් සියලුම කතික තරගවල පළවෙනි ස්ථානය ලබාගෙන තියෙනවා. වටිනාම දේ තමයි අපේ හාමුදුරුවෝ කවදාවත්ම ධර්මදේශනයකට මිලක් වෙන් කරලා නැහැ.